කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් භූමි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ වෙනස්ම විදිහේ ස්ටෝරි එකක් තියෙන ඩ්‍රාමා රොමෑන්ස් කියන කැටගරි එකේ මූවි එකක්. ෆිල්ම් එකේ නම තමයි Love. එහෙනම් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එකේ කතාව අවසාන විනාඩිය තෙක්ම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් රිවිව් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නම අපිට පෙන්වන්නේ කිම් කියන ෆිල්ම් එකේ ප්‍රධානම චරිතය. මෙයා වෙඩින් එකට අඳින්න ඇඳුමක් චෙක් කරන ගමන් තමයි ඉන්නේ. ක්වාන් කියන බිස්නස් කාර්යයත් එක්ක අවුරුදු 7ක්ම යාළු වෙලා ඉඳලා තමයි අන්තිමට දෙන්න ඇමරිකාවට තීරණය කළා තියෙන්නේ. ඉතින් මෙයා වැඩේට හරියන ඇඳුමක් තෝරගෙන ආපහු යන්න කියලා හිතාගෙන ලිෆ්ට් එකට නගිනවා. ඒත් එකම තවත් බෝයි කෙනෙක් ඇවිල්ලා මේ ලිෆ්ට් එකටම කොට වෙනවා. එයාගේ නම ඩාව්. දැන් මුලින්ම දැකපු වෙලාවේදී අනිත් කෙනා ගැන ආකර්ෂණයක් වගේ ඇති වෙනවා. කිම්ට කුතුහලයක් ඇති වෙලා තිබ්බේ කොල්ලගේ අතේ තියෙන බොක්ස් එකේ මේ මොනවද තියෙන්නේ කියලා. ඒ හින්දා එයා ටික වෙලාවක් ඒ බොක්ස් එක දිහාත් බලාගෙන ඉන්නවා. මේක ඩාවට තේරෙනවා. ඒ හින්දා කිම් මුකුත් අහන්න කලින්ම එයා කියනවා මම හෙට මෙහෙ අතාරලා දාලා අප්‍රිකාවේ පදිංචියට යනවා. එහෙ අරගෙන යන්න ඕන ලියකියවිලි වගේක් තමයි ඒ බොක්ස් එකේ තියෙන්නේ කියලා. ඒක දැනගත්තට පස්සේ කිම් ඩාවත් එක්ක වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒ හින්දා ඩාව ආයෙත් කිම්ට කියනවා ඔට්ටුවක් අල්ලමුද කියලා. ඒක තමයි එයා කියන විදිහට ලිෆ්ට් එක පහළට යන කල්ම ආයෙත් කවුරුත් ලිෆ්ට් එක ඇතුළට ගොඩ වෙන්නේ නැහැ. ඒක හරි ගියොත් එහෙම අද හවසට කිම් එයාත් එක්ක බීම එකක් යන්න ඕන කියලා ඩාව කියනවා. ඒකට කිම් අහනවා කොහොමද ඒ විදිහට දන්නේ නැති කෙනෙක් එක්ක එකපාරටම බීම එකක් බොන්න යන්නේ කියලා. දෙන්නටම ආකර්ෂණයක් ඇති වෙලා තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි ඩාව උත්තර දෙන්නේ. පස්සේ කොහමද ලිෆ්ට් එකේ දොර ඇරුණාට පස්සේ කිම් ඩාව කියපු දෙයට hina වෙවි එතනින් යනවා. කිම් ටැක්සි එකකින් තමයි එයා යන තැනට යන්න පිටත් වෙන්නේ. ඩාවත් රට යන්න කලින් අන්තිම පාරට එයා වැඩ කරපු තැනට ගිහිල්ලා යන්න තමයි මේ විදිහට යන්නේ. ඩාව කොන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට තමයි බිස්නස් කරන්නේ. එයාගේ බිස්නස් අප්‍රිකාවෙත් පටන් ගන්න තමයි එයා ඊළඟ දවසේ අප්‍රිකාවට යන්නේ. ඩාව ටික වෙලාවකින් කොන්ට්‍රැක්ට් සයිට් එකකට ගිහිල්ලා එතන වැඩ කරන කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ මෙයා දකිනවා කිම් පාර දෙකේ ඇවිදගෙන යන විදිය. කිම් මොකක් හරි තනක් හොයනවා වගේ දැනුන හින්දා ඩාව ගිහිල්ලා එයාට කතා කරනවා. පස්සේ කිම් ජුවලරි ෂොප් එකක් තමයි හොයන්නේ කියලා දැනගෙන ඩාව එයාත් එක්ක ගිහිල්ලා මේ ෂොප් එක හොයලා දෙනවා. කිම් එතන ටික වෙලාවක් ඉඳලා රත්තරන් බඩු වගේකුත් තෝරගෙන ක්වාන් කියන එයා මැරි කරන්න ඉන්න කෙනාට කෝල් කරලා අහනවා ටික වෙලාවකින් එයාව හම්බෙන්න එන්න පුළුවන්ද කියලා. හැබැයි ක්වාන් බිස්නස් මීටින් එක හිටියේ. ඒ හින්දා එයා කියනවා දැම්ම නම් හම්බෙන්න එන්න බැරි වෙයි කියලා. මෙයාට මේකට ගොඩක් කවුල් ගිහිල්ලා තිබ්බ කම්මැලිකමටත් එක්ක තනියම ලයිබ්‍රරි එකකටත් යනවා. මේ වෙලාවේ ඩාව එකපාරටම ඇවිල්ලා කිම්ට කතා කරනවා. කිම් මේකට තිගස් වෙන හින්දා අතේ තිබ්බ පොතේ කොල කෑල්ලකුත් ඉරනවා. හැබැයි ඩාව ඉක්මනටම ටේප් එකක් අරගෙන ඇවිල්ලා මේ කොලේ අලව ගන්න යාට උදව් කරනවා. පස්සේ දෙන්න කරන්නේ ලයිබ්‍රරි එකේ ඇවිදින ගමන් එයාලගේ විස්තරත් කතා බහ කරලා අඳුර ගන්න එක. කිම් අහනවා ඇයි මෙහෙම එයාගේ පස්සෙන් එන්නේ කියලා. ඩාව කියනවා ඔයා කම්මැලි ගමෙන් ඉන්නා වගේ තේරුණා ඒක හින්දා තමයි ටිකක් කතා කරන්න එන්න හිතුනේ කියලා. කිම්ගේ නම මොකද්ද කියලා අහුවට පස්සේ වීලුවට වගේ එයා ගර්ල් කියලා තමයි උත්තර දෙන්නේ. කිම් ඩාවගෙනුත් නම මොකද්ද කියලා අහනවා. කිම් එයාගේ නම ගර්ල් කියපු හින්දා ඩාව කියනවා එයාගේ නම බෝයි කියලා. ඒකට දෙන්නම මේ වෙලාවේ හයියෙන් hina වෙන ගන්නවා. පස්සේ මෙයාලා ලයිබ්‍රරි එකකින් එළියට ගිහිල්ලා කෙලින්ම යන්නේ ෆිල්ම් හෝල් එකකට. දෙන්න ෆිල්ම් ගැන කතා කරලා කිම් හොරර් ෆිල්ම් බලන්න ආසයි කියපු හින්දා දෙන්න හොරර් ෆිල්ම් එකක් බලන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ මිනිමරුම් සිද්ධියක් ඇද්දි ඩාව බය වෙලා එකපාරටම කිම්ගේ අතින් අල්ල ගන්නවා. කිම් නම් මේකට හයියෙන් hina වෙන එක විතරයි කරන්නේ. ෆිල්ම් එක බලලා ඉවරනාට පස්සේ දෙන්න මියුසියම් එකකටත් යනවා. ඒ වෙලාවේ කිම් අහනවා ඩාව එයයි අප්‍රිකාවට යන්නේ කියලා. ඩාව කියනවා එයා අප්‍රිකාවේ පදිංචි වෙලා එයාගේ බිස්නස් ව්‍යාප්ත කරන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. ඒ වගේම එයා කියනවා අද තමයි කොරියාවේ ඉන්න අන්තිම දවස සමහර වෙලට කිම් වෙන්නේ නැති එයාට කොරියාවේදී කතා කරන්න හම්බ වෙන අන්තිම කෙනා කියලා. දෙන්න මෙහෙම කතා බහ කරද්දී එයාලගේ ආකර්ෂණය වෙන එක එන්න වැඩි වෙනවා. එක වෙලාවක ඩාව කිම්ගේ උරසනුත් අල්ලනවා. කිම් මේක වැඩි ගණන් ගත්තේ නැහැ. ටික වෙලාවකින් ඩාව කිම්ව රොමැන්ටික් විදියට කිස් කරනවා. කිමුත් ඒකට කැමති වෙලා වගේ ආපහු ඩාව කිස් කරනවා. පස්සේ දෙන්න කවුරුත් නැති රූම් එකකට ගිහිල්ලා ගොඩක් රොමැන්ටික් වෙනවා. වැඩේ කරලා ඉවරනාට පස්සේ කිම්ට ඉන්න කියලා ඩාව ඉක්මනටම වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා එතනින් යනවා. හැබැයි එයා ආපහු වෙද්දි කිම් එතන හිටියේ නැහැ. කිම්ට කරපු වැඩේ ගැන අවුල් හිතලා ටැක්සියක් අරගෙන ආපහු ගෙදර යන්න පිටත් වෙලා හිටියේ. හැබැයි කොහොම හරි මෙයා ටික වෙලාවක් කල්පනා කරලා ආයෙත් ඩාවව හම්බෙන්න හිතාගෙන එයාගේ කොන්ට්‍රැක්ට් සයිට් එක ළඟට එනවා. කිම්ව දැකපු ගමන්ම ඩාවව අහනවා කියන්න නැතුවම කොහෙද ගියේ කියලා. කිම් ඒකට උත්තර දෙන්න නැතුව මොනවා හරි කන්නයන් කියලා ඩාවත් එක්ක කතා වෙනවා. පස්සේ දෙන්න රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා ඩිනර් එකක් ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී දවසේ ඉතුරු කාලේ කොහොමද ගත කරන්න කියලා කිම් ඩාවගෙන් අහනවා. ඒකට එයා ළඟ හොඳ ප්ලෑන් එකක් තියෙනවා කියලා කෑම කාලා ඉවරනාට පස්සේ ඩාව කිම්ව එක්කගෙන පාක් එකකට යනවා. දෙන්න එතන තියෙන දේවල් වලින් ගොඩක් විනෝද වෙනවා.
ටික වෙලාවකින් දෙන්න මේ විදිහට ගොඩක් මහන්සිලා හිටපු හින්දා මේ පාක් එකේම ගහක් ළඟට ගිහිල්ලා වාඩි වෙනවා. ඒත් එක්කම කිම්ගේ කකුල් රිදෙනවා කිව්ව හින්දා ඩාව කිම්ගේ කකුල් මසාජ් කරන්නත් පටන් ගන්නවා. ඒකෙන් කිම් කොල්ල ගැන ගොඩක් පැහැදෙනවා. මොකද එයා මැරි කරන්න ඉන්න කෙනාවත් මීට කලින් මේ වගේ දෙයක් කරලා තිබ්බේ නැහැ. මේ වෙලාවේ කිම්ට බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් කෝල් එකකුත් එනවා. හැබැයි එයා ෆෝන් එක ආන්සර් කරේ නැහැ. පස්සේ දෙන්න ආපහු එතනින් යද්දී කිම් ඩාවට කියනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වැඩ කරන ඔෆිස් එක ළඟින් එයාව බස්සලා යන්න කියලා. ඩාව ඒකට හා කියලා කිම්ට කියනවා වාහනේ තියෙන බොක්ස් එකෙන් සිගරට් එකක් අරගෙන දෙන්න කියලා. කිම් සිගරට් එක ගන්න හදද්දි ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ වගේක් දකිනවා. එයා ඩාවගෙන් අහනවා ඒ ෆොටෝ වල ඉන්නේ කවුද කියලා. හැබැයි ඒ ෆොටෝ එක ගනවත් ෆොටෝ එකේ ඉන්න කෙනා ගැනවත් කතා කරන්න ඩාව කැමති වෙන්නේ නැහැ. අන්තිමට එයාලා ඔෆිස් එක ළඟට ආපු හින්දාම කිම් ආයෙත් ඒ ෆොටෝ එක ගැන අහන්න ගියෙත් නැහැ. අන්තිම මොහොතේ ඩාව කියනවා එයාලට තව ටික වෙලාවක් එකට ඉන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ වගේම එයා කිම්ට කියනවා බොයිෆ්‍රෙන්ඩ් අතහැරලා එයා ළඟට එන්න තුනොත් එහෙම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒකට කිම් කියනවා එයා එනකල් විනාඩි 30ක් බලාගෙන ඉන්න ඒ කාලය ඇතුළත එයා ආපහු ආවේ නැත්නම් ඩාවට එතනින් යන්න කියලා. ඩාව එකට කැමතිලා කියනවා ඉස්සරහා තියෙන පුටුව ළඟ එයා බාඩි වෙලා බලාගෙන ඉන්නම් කියලා. පස්සේ කිම් එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ මීටින් එක තියෙන තැනට යනවා. එයා එතනට ගියත් බොයිෆ්‍රෙන්ඩ් මෙයා ගැන ගානක්වත් යන්නේ නැහැ. ඒ හින්දා කිම් බොයිෆ්‍රෙන්ඩ් කතාවත් කරන්නේ නැතුව ඩාවට බලාගෙන ඉන්න කියපාර ටේබල් එක ළඟට යනවා. ඒ වගේම එයා ඩාවට කියනවා එයාලට රෑ 10 වෙනකල් එකට ඉන්න වෙලාව තියෙනවා කියලා. ඊට පස්සේ මෙයාලා ටවුන් එකේ ඇවිදින ගාමම ෂොප් වලට ගිහිල්ලා ගොඩක් විනෝද වෙනවා. එක වෙලාවකදී කිම් ඇඳගෙන ගියපු ඇඳුමක් ඩමියකට අන්දලා අලුත් ඇඳුමක් ඇඳගෙන තමයි ඒ ෂොප් එකෙන් එළියට එන්නේ. ඒත් එක්කම මෙයාලා පොඩි ළමයි සෙල්ලම් කරන තැනකටත් ගිහිල්ලා පොඩි ළමයි වගේ ගේම් එකක් ප්ලේ කරනවා. එතනින් ඉන්න අනිත් අය දෙන්නගේ වැඩ දිහා ගොඩක් පුදුම වෙලා තමයි බලාගෙන ඉන්නේ. ඒකෙන් පස්සේ දෙන්න මොනවා හරි කන්න හිතාගෙන හොටෙල් එකක් හොයාගෙන යනවා. හැබැයි මේ වෙලාවේ හයියෙන් වැස්ස පටන් ගත්ත හින්දා දෙන්න හොඳටම තෙමෙනවා. ඒක හින්දා මෙයාලා ඇඳුම් මාරු කරන්න හිතාගෙන හොටෙල් එකේ රූම් එකකටත් යනවා. එතනදී ඇඳුම් වේලෙන්න දාලා දෙන්න ගොඩක් රොමැන්ටික් වෙනවා. ඊට පස්සේ තමයි මෙයාලා රැයට කෑම ගන්න යන්නේ. ඒ වෙලාවේදී ඩාව කිම්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකත් ප්ලෑන් කරලා තියෙද්දි යාළුවලා ඉන්න කෙනාට වඩා හොඳ කෙනෙක්ව හම්බුනොත් මොකද කරන්න කියලා. කිම් ටිකක් කල්පනා කරලා කියනවා දැන් ඉතින් පරක්කු වැඩි හින්දා කොල්ලට පස්සට පයින් එකක් දීලා පන්නලා දානවා කියලා. ඉතින් කොහමද කෑම කාලා ඉවර වෙලා දෙන්න තවත් විස්තර කතා කර කර හොටෙල් එකෙන් එළියට යනවා. රෑ 10 වෙන්න තව ටික වෙලාවයි ඉතුරු වෙලා තිබ්බේ. අන්තිම මොහොතේදී ඩාව කිම්ව තදට බදාගෙන කියනවා ඉතුරු ටික වෙලාවෙදී මෙහෙම ඉමු කියලා. කිමුත් ඒකට කැමති වුණත් දැන් එහෙම ඉඳලා තේරුමක් නැහැ කියලා කියනවා. ඒ හින්දා එයා ඩාවට සමුදේලා එතනින් ඇවිදගෙන යනවා. හැබැයි ඩාවත් කිම්ගේ පස්සෙන්ම පාරක් අයිනට ඇවිදගෙන යනවා. ටික වෙලාවකින් කිම්ගේ බොයිෆ්‍රෙන්ඩ් කායකින් ආවට පස්සේ කිම් දුවගෙන ගිහලා කායකට නගිනවා. ක්වාන් කියන බොයිෆ්‍රෙන්ඩ් කිම්ගෙන් අහනවා තනියම මොකද කරේ කියලා. කිම් බොරුවට කියනවා එයා යාළුවෙක් එක්ක ටිකක් ටවුන් එකේ ඇවිද හිටියා කියලා. ඒ අතරදී කිම් දකිනවා ඩාව තාමත් එයාලගේ පස්සෙන් එන විදිය. එයා ඒ ගාම ක්වාන්ගෙන් අහනවා වෙඩින් එක තව ටිකක් කල් දාගන්න පුළුවන්ද කියලා. ඒත් දැන් හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරින් හින්දා එහෙම කරන්න බෑ කියලා ක්වාන් කිම් එක්ක රෙස්ටුරන්ට් එකකට යනවා. ඩාව තාමත් පයින්ම මෙයාලගේ පස්සෙන් ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කපල් එක රෙස්ටුරන්ට් එකේ කෑම කන ගමන් ඉද්දී ක්වාන් කියනවා වෙඩින් එක ගැන හිතලා බය වෙන්න එපා. එයාලා දැන් යාළුවෙලත් අවුරුදු 7ක් හින්දා මැරි කරාට පස්සේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. කිම් අහනවා ක්වාන්ගෙන් කවදා හරි ආව එපා වෙලා තියෙනවද කියලා. ඒකට ක්වාන් කියනවා දැන් අවුරුදු 7ක්ම ගෙවිලා ගිහිල්ලා ඉවරයි. තාම නම් ඒ වගේ දෙයක් එයාට හිතුනේ නැහැ කියලා. ටික වෙලාවකින් ඩාව මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා මෙයාලාට එහා පැත්තේ ටේබල් එකෙන් වාඩි වෙනවා. ඒත් එක්කම කිම් හයියෙන් hina වෙලා ක්වාන්ට ඩාව පෙන්නලා කියනවා අද දවසම ඒ බෝයි එක්ක තමයි ගත කරේ කියලා. පස්සේ මෙයා නැගිටලා ඩාව ළඟට ගිහිල්ලා ඩාවගේ මූණට වතුර එකක් ගහලා මෝඩයා කියලා බනිනවා. මොකද දැන් අන්තිම පාරට වෙන්නුනේ ආයෙත් හම්බ වෙන්නේ නැහැ කියලා කතා වෙලා. ඒත් ඩාව එහෙම කරන්නේ නැතුව කිම්ගේ පස්සෙන්ම මෙතනටත් ආවා. මේ හැම දෙයක්ම බලාගෙන හිටමු ක්වාන් කිම්ට වචනයක්වත් කියන්න නැතුව රෙස්ටුරන්ට් එකෙන් එළියට යනවා. ඒකම ඩාව නැගිටලා ඇවිත් කිම්ගෙන් අහනවා ඇයි යාට වතුර ගැහුවේ කියලා. කිම් උත්තර දෙන්නේ ඩාව සීමාව ඉක්මවා ගියපු හින්දා තමයි එහෙම කරේ කියලා. පස්සේ මෙයා ඩාවගෙන් ගමනක් යන්න කියලා අහලා දෙන්න ක්ලබ් එකකට ගිහිල්ලා ගොඩක් නටලා හොඳටම විනෝද වෙනවා. ටික වෙලාවකින් කිම්ට ක්වාන්ගෙන් කෝල් එකක් එනවා. ඩාව ෆෝන් එක ආන්සර් කරන්න එපා කියලා කිව්වත් කිම් ෆෝන් එක ආන්සර් කරලා කතා කරනවා. ඇත්තටම ක්වානුත් මේ ක්ලබ් එකේම තමයි දැන් ඉන්නේ. එයා කිම්ට කියනවා ඒ බෝයි එක්ක ඉද්දි එයාට සතුටක් දැනෙනවා නම් එහෙම හිටියට කමක් නැහැ. අද රෑම එයාත් එක්ක ඉඳලාවත් එයා මුකුත්ම කියන්නේ නැහැ කියලා. පස්සේ ක්වාන් ඩාවවත් හම්බ වෙනවා. ඒ වගේම එයා කියනවා කිම් ඩාවව පාවිච්චි කරේ එයාගේ සතුට වෙනුවෙන් විතරයි කියලා. ඒකට ඩාවට ගොඩක් අවුල්. ඒ හින්දා එයා කිම්ව හම්බෙලා ඒ ගැන අහනවා. මොකද ඩාව හිතාගෙන හිටියේ කිම් එයාට ඇත්තටම ආදරය කරන්න ඇති කියලා. ඒත් කිම් නම් ආදරෙයි කියලා කියන්නේ නැහැ. එයාත් කියන විදිහට එයාගේ සතුට වෙනුවෙන් විතරයි ඩාවව පාවිච්චි කරලා තියෙන්නේ. මේ කතාව ඇහුවට පස්සේ ඩාවට ගොඩක් තරහ ගිහිල්ලා කිම්ට හොඳටම බනිනවා.
පස්සේ කිම් මෙතනින් යනවා. එයා කෙලින්ම යන්නේ පාක් එකේ තිබ්බ බංකුව ළඟට. කොහමද ඩාවුත් කිම්ගේ පස්සෙන්ම මේ බංකුව ළඟට ඇවිල්ලා එයා බැනපේකට සමාවත් ඉල්ලනවා. පස්සේ දෙන්න මුකුත්ම කතා කරන්නේ නැතුව එතනට වෙලා ටිකක් වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ඩාවෝ මාක පෙන් එකක් අරගෙන කිම්ගේ අත පුටුව උඩින් තියලා අතේ සලකුණ ඒකේ අඳිනවා. පස්සේ එයා කිම්ට කියනවා එයාට කිම් නැතුව පාළු හිතුනොත් එහෙම එතනට ඇවිල්ලා ඒ අත අල්ලලා යන්නම් කියලා. ඊට පස්සේ දෙන්න තවත් ටික වෙලාවක් මේ පාක් එකේ ඉඳලා හොටෙල් රූම් එකකට ගිහලා ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඉතින් දැන් එළි වෙන්න ගොඩක් ලං වෙලා තිබ්බේ. ඩාවෝට අප්‍රිකාවට යන්න තිබ්බේ තවත් ටික වෙලාවයි. ඒ හින්දා කිම් ඩාවෝගේ රැවුලත් කපලා එයාව ගමනට ලෑස්ති කරවනවා. පස්සේ එයාගේ ඉස්කෝලේ කාලේ කතාවකුත් ඩාවෝ අතින් කියනවා. ඒ කතාව තමයි කිම්ට ඉස්කෝලේ යන කාලේ හැමදාම තිබිලා තියෙන්නේ කොට පැන්සලක් විතරයි. එක ගෑනු ළමයෙක් විතරක් හැමදාම වගේ අලුත් පැන්සල් වර්ග ඉස්කෝලේට අරගෙන එනවා. ඒ හින්දාම ගොඩක් ළමයි ඒ ගෑනු ළමයාට ඊර්ෂ්‍යා කරනවා. කොහොමරි දවසක් ඒ ගෑනු ළමයා කිම්ටත් අලුත් පැන්සලක් තෑගි විදියට දෙනවා. ඒත් එයා ඒකෙන් ටික දවසක් ලියද්දි පැන්සල නිකම්ම කැඩලා ගිහිල්ලා. අන්තිමට කිම්ට ඉතුරු වෙලා තියෙන්නේ එයාගේ දුප්පත් අම්මා අරන් දුන්න අර කොට පැන්සල විතරයි. එයා අන්තිමට කියනවා ඩාවුත් ඒ පැන්සල වගේ තමයි හැමදාම යාව මතක තියෙයි කියලා. ඩාවෝ මේ වෙලාවේ අහනවා ඒ දෙන්නට කවදාවත්ම එකතු වෙන්න බැරිද කියලා. කිම් කියනවා එයාලා එකට හිටියොත් එහෙම දෙන්න අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා හැමදාම මේ විදියට ඉන්න එක තමයි හොඳම දේ කියලා. අන්තිමට කිම් ඩාවෝ එයාපෝට් එකට ඇරලා ටැක්සි එකකින් ආපහු යන්න පිටත් වෙනවා. ඩාවෝ බලාගෙන ඉන්නවා කිම් ආපහු එයිද කියලා. හැබැයි කිම් ආයේ හැරලවත් බැලුවේ නැහැ. ඉතින් මේ සිද්ධියෙන් හරියටම මාසයකට පස්සේ කිම් ක්වාන්ව මැරි කරනවා. මෙයාලගේ වෙඩින් ෆොටෝ ෂූට් එක ගන්න එන්නේ කිම් ඩාවෝ දෙන්න අර හිටපු පාක් එකට. එතනදී අර පුටුවේ ඇඳපු අතේ සලකුණ කිම් දකිනවා. ඒ වගේම එතන ඩාවෝගේ අතේ සලකුණත් ඇඳලා තිබ්බා. ඒ කියන්නේ ඩාවෝට කිම්ව මතක් වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියන එක. අන්තිමට කිම් ඒක දිහා ගොඩක් සතුටින් වගේ බලාගෙන ඉඳලා එතනින් යන්න පිටත් වෙනවා. ඉතින් ඔන්න ඔහම තමයි යාළුවනේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ෆිල්ම් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.